හායි යාළුවනේ, ඔන්න අදත් රසමරස කෑමක් කරගෙන අපි හදමුද අද ඉඹුල් කිරිබත්. රසමරස ඉඹුල් කිරිබත්. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම හාල් හුඬු 4ක් විතර රයිස් කුකර් එකේ දාලා කිරිබත් වගේ හොඳින් හදාගන්නවා. ඔයගොල්ලන් දන්නවනේ දැන් කිරිබත් හදන විදිහ. දන්නේ නැත්නම් මගේ වීඩියෝ වල ඇති ගිහින් බලන්න. මේ විදිහට කිරිබත් තැම්බීගෙන එනකම් අපි කිරිබත් හදනකොට මෙන්න මේ වගේ ගානට වතුර තියාගන්න ඕනේ. වතුර මදි නම් වතුර චුට්ටක් අපි ඇඩ් කරගන්න පුළුවන්. මිටි කිරි දී කිරි ගානට තමයි මේ ගාන තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි වතුර චුට්ටක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියාගෙන ඒකට සීනි ටිකක් ඇඩ් කරලා අපි කැරමල් වෙනකන් හොඳින් රත් කරගන්න ඕනේ. හොඳින් රත් කරගත්තන් පස්සේ පොල් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන අපි මේකත් එක මිශ්‍ර කරගන්න ඕනේ. ඒ අතරම අපි ලුණු ඇඩ් කරගන්න අමතක කරන්න එපා. පොඩ්ඩක් ලුණු ඇඩ් කරගත්තා නම් ඇති. මෙන්න මේ විදිහට කැරමල් වෙනකන් හොඳින් රත් කරගෙන මේකට හොඳින් පොල් ටික දාගෙන හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවට අපි ලිප්ප ඕෆ් කරගත්තා නම් අපිට ලේසි. නැත්තම් අපේ තිත්තරහක් ගහනවා. මෙන්න මේ පදමට අපි හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක පැත්තකින් තියනවා. ඊට පස්සේ අපි කෙසෙල් කොලයක් අරගෙන හොඳට බලන්නකෝ මං හදාගන්න විදිය. මෙන්න මේ වගේ හොඳට අතුරගෙන මේකෙ මැදට අපි පොල් පැණි ටිකක් ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ පොල් පැණි අපි ඇඩ් කරගන්නවා මේකට. ඊට පස්සේ හොඳින් දෙපැත්තට වැහෙන විදියට හොඳින් නවාගෙන පොල් පැණි පිටට යන්න දෙන්නේ නැතුව අපි හොඳින් වහගන්න ඕනේ. ඊට පස්සේ දෙපැත්තෙන් හොඳින් අපි ඒක හොඳින් තද කරගන්න මෙන්න මේ විදියට. ඊට පස්සේ අපේ ඉඹුල් කිරිබත් ටික හරි. ඔයගොල්ලත් මේ කෑම එක හදලා රසගුණ කියන්න අමතක කරන්න එපා. අපිව subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වන වීඩියෝ ගොඩක් එනවා. අදට මං ගිහින් එන්න. ඔයගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි.